මොකද පිංහතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙරයි අග සව් දෙනම පිරිනිවන් පාන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව අවුරුද්ධකට පෙර. ඒක ලෝක ධර්මතාවය. හැම බුදු කෙනෙකුටම පෙර අග සව් දෙනම පිරිනිවන් පාන. ඊළඟට මේ ශාසනයේ වැඩහිටිය ශේෂ්ඨතම කෙනා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ප්‍රධානම කෙනා. නෙත් ධර්මදේශනා නිකිනි පුන් පොහෝ දවස මුල් කරගෙන උතුම් උපෝසත සීලයක සමාදන් වෙලා නිවෙස්වල ඉදං ඒ වගේ ඔබේ පන්සලේ වෙන්න පුළුවන් ධර්මශාලාය වෙන්න පුළුවන් යනේන මගතොට ඉදං වෙන්න පුළුවන්. මේ ධර්මය ශ්‍රවණය කරන ලක්වාසී හැම දෙනාටමත් විශේෂෙන් ලෝවාසී ධර්මය ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන්දුරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල හරියටම මාස 3ක් අවසන් වෙන පුන් පොහෝ දවසේ තමයි ප්‍රථම ධර්ම සංගායනාව මහරහතන් වහන්සේලා සැලසුම් කරන්නට ඉදුණේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසක ලුම්මිනි සල්වනේදී. පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකෙට බිහි වුණා. බෝසත් පුතෙක් හැටියට. වෙසක් පුන් පොහෝ දවසකදිම වජිරාසන මූලේදී ඇසතු බෝධීන් වහන්සේ අසල වජිරාසනය මතදී නැගෙනහිර දිසාවට මුහුණලා සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. අවුරුදු 45ක් පුරා අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරලා. එදා මල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී උතුරට හිසලා සල්ගස් දෙකක් අතර සිංහසෙයාවෙන් සැතපිලා. බුදුරජාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ අනුපාදිශේෂ පරනිර්වාණ දහත්වෙන් පිරිනිවන් පානවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්දී මතකතියාගන්න බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ සිව්වනක් පිරිස අතර භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාව අතර පැවිදි වෙච්චාය ගත්තත් හැමෝම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන්ම ශාසනය හිටියන් නෙමේ. සමහරයි පැවිදි වෙලත් බුදුරජාණන් වහන්සේට වෛර කරමින් හිටපු අයි හිටිය. බුදුරජාණන් වහන්සේට අනතුරු කරන්න සැලසුම් කරපු පැවිදි අය හිටිය. ද දේවදත්ත භික්‍ෂු දේවදත්ත විතරක් නෙමේ දේවදත්තට එකතු වෙච්ච තව බොහෝ දෙනෙක් හිටිය. ඒ සියලු දෙනා එකතු කරගෙන බුදුරජාණන් වහන්සේට අනතුරු කරන්න දේවදත්තත් එක සැලසුම් කරා. එදකොට ඔය වගේ අපේ බුදුහාන්දුරු වැඩහිටිය කාලේ බුදුරජාණන් වහන්සේ ගැන පුද්දුම තරහකින් හිටපු කෙනෙක් සුබද්ද කියලා. මේ සිදුවීම අපි කතා කරමු කොහොමද මේ වෛරය ඇති වුණේ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා උන්වහන්සේගේ ශ්‍රී දේහය දින 7ක් මහජන ප්‍රදර්ශනයට තැබුව කියන සැදැහැවතුන්ට වන්දනා කරගන්න. දින 7කට පස්සේ තමයි ශ්‍රී දේහේ සඳුන් දරවලින් සකස් කරපු චිතකයකට නංවල ආදාහනය කරන්න කටයුතු සූදානන් කරේ. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා. චිතකේ වටාත් තුන් වලල්ලක් බුදුගුණ සිහිකරමින් ප්‍රදක්ෂිනා කරලා චිතකයට වන්දනා කරලා චිතකයට නලල තියල අධිෂ්ඨාන කරනකොට හරීම ආශ්චර්යක් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දින 7ක්කේ වෙනකොට. උන්වහන්සේගේ සිරිපතුල් රන්දෙනෙන් එලියට නික්මිලා අර චිතකෙනුත් එලියට නික්මිලා මහාකාශප මහරහතන් වහන්සේගේ අධිෂ්ඨානයෙන් නලලි පිහිටනවා. ඒ ප්‍රාතිහාරි දැකළ එදා බොහෝ පිරිසක් දෙව් මිනිසුන් අවසාන වතාවට සාධකාර දෙමින් අපේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරගත්ත අවසාන මොහොත. මහාකාශප මහරහතන් වහන්සේ වන්දනා කරලා නැගී සිටිනවා සමගම දේවානු භාවයෙන් ගිනි දැල්වෙනවා චිතකයට. ඔය වෙලාවෙ බොහෝ කෙලෙස් සහිත අය හඬා වැලපෙනවා. රහතන් වහන්සේලා ලෝක ධර්මතාවය අනිත්‍ය මෙනෙහි කරගත්තා. ඔන්න ඔතනට ආවාර බුදුහාන්දුරන්ට වෛර කර හිටිය අර සුදත්ත කියන සුබද්ධ කියන කෙනා. ඇවිල්ලා භික්‍ෂූන් වහන්සේලා
හඬා වැලපෙන අය අතරට ඇවිලකින මොකට දුඹල අඩන්නේ සතුටු යල්ලකි. ඒ මහා ශ්‍රමණයගෙන් දැන් අපි මිදුනා. දැන් අපිට මේක කැපයි මේ කැපයි ඕක එපා කිය නීතිධාන්න කෙනෙක් නෑක අපිට ඕන විදියට ඉන්න පුළුවන්කි. බලන්න මේ පාපී සිතුවිල්ල තියෙන භයානක්කම ඒ වෙලා මේ සිතුවිල්ල බුදුහාමුදුරන්ගේ චිතක ගිනි නිවෙන්නත් පෙර අධර්මවාදී මේ වගේ පාපී ප්‍රකාශ කරන්න පටන්ගත්ත. ඒ වචනේ කන වැටුනා මහාකාශප මහරහතන් වහන්සේ වෙනකොට වැඩහිටිය ශේෂ්ඨතම කෙනා බුද්ධ ශාසන. මොකද පිංහතුනී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්ධකට පෙරයි අග සව් දෙනම පිරිනිවන් පාන සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑව අවුරුද්ධකට පෙර. ඒක ලෝක ධර්මතාවය. හැම බුදු කෙනෙකුටම පෙර අග සව් දෙනම පිරිනිවන් පාන. ඊළඟට මේ ශාසනයේ වැඩහිටිය ශේෂ්ඨතම කෙනා අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ප්‍රධානම කෙනා මහා කාශ්‍යප හාමුදුරුවන්ව ධර්මය හඳුන්වන්නේ තතිය ශ්‍රාවකයන් වහන්සේ කියලා තුන්වෙනි කෙනා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතනදී උන්වහන්සේට මේ ප්‍රකාශ කන වැටුනට පස්සේ ඉක්මනට ආදාහන කටයුතු අවසන් කළ සංඝයා එකතු කරලා කියනවා ආශ්මතුනේ අධර්මය බබලන්න පෙර. අධර්මවාදීන් බලවත්වෙන්න පෙර. ධර්මී යටපත්වෙන්න කලින් ධර්මවාදීන් යටපත්වෙන්න පෙර. අවිනේ බලවත් වෙලා අවිනේවාදීන් බලවත්වෙන්න කලින් විනේ යටපත් වෙලා විනේවාදීන් යටපත්වෙන්න පෙර ඉක්මනින් සංඝයා එකතු වෙලා ධර්ම විනේ සංගායනා කළ යුතුයි කියලා. ඔය විදියට තමයි මහාකාශිප මහරහත්තන් වහන්සේදා සංඝයා දැනුමත් කරලා ඒ වෙනකොට හිටපු බුදුහාමුදුරු පිරිනිවන් පාන වෙලාව හිටපු සද්ධාවන්තම රජ්ජුරු අජාසත්ත රජ්ජුරු. හැබැයි ඔබ දන්නවා රජ්ජුරුව ඊට කලින්න්න බුදුරජාණන් වහන්සේට වෛර කරපු කෙනෙ. බුදුරජාණන් වහන්සේ මරන්න පවා දුනු සිල්පීන් එදෙව්ව දේවදත්තත් එක එකතු වෙලා. නාලාගිරි හස්තිය පවා අජාසත්ත රජ්ජුරුවන්ගේ ඇත්ගාලී තරුණු මැතා. හැබැයි පස්සේ අජාසත්ත රජ්ජුරුවන්ට තේරුණා මට වැරදුනා. දේවදත්ත මාව රැවැට්ටුවා. බුදුරජාණන් වහන්සේ හරි දේවදත්තයි වැරදි මමයි රැවටුනේ කියල. ඊට පස්සේ බුද්ධ ශාසනී පුද්දුම සද්ධාවකින් බුදුරජාණන් වහන්සේව නිතර ඇසුරු කරන්න වන්දනා කරන්න බණහන්න නිතර බුදුගුණ හිතහිතා තමන්ගේ ජීවිතය අර වෙච්ච වැරදි ගැන පසු තැවීමින් කාලය ගත කරේ. මේ අජාසත්ත රජ්ජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යනතැන එකෙන වෙසක් මාසීදං වෙසක් පොසොන් ඇසල නිකිනි පෝය දවසේ. සප්ත පරණී ගුහාව ඉදිරිපිට මේ ධර්ම සංගායනාව 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම සංගායනාව සිදු කරන්න ඕන කියල සියලු කටයුතු අජාසත් රජ්ජුරුවන්ගේ රාජ්‍යානුග්‍රහයෙන් සංවිධානය කර. ඉතිං ඔය අතර රහතන් වහන්සේලා 500 නමක් තෝරගත්ත. හැබැයි ඒ අතර රහතන් වහන්සේලා හැටියට මුලින්ම හිටියේ 499 දෙනයි. සංගායනාවට අවශ්‍යම කෙනා ඒ වෙනකොට රහත් වෙලා හිටියේ නෑ තෝරගන්න වෙලා වෙනකොට. ඒ තමයි ආනන්ද හාමුදුරු. ආනන්ද හාමුදුරු කියන්නේ කල්ප ලක්ෂ ගනම් පෙරුම්පුරපු කෙනෙ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. උන්වහන්සේට අග්‍රස්ථාන ගණනාවක් තිබුණ සතිමන්තානන් දුතිමන්තාන උන්වහන්සේ සිහිනුවන තියෙන භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රයි. යමක් ෂණයෙන් වැටහෙන භික්‍ෂූන් වහන්සේ අතරින් අග්‍රයි. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක. මුළු ධර්මයම කටපාඩන් කරගෙන හිටිය ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්ස ඔක්කොම් මතකයි. බුදුරජාණන් වහන්සේ යම් තැනක යම් ධර්මයක් දේශනා කරාද. ඒක සාරාංස කරලා හරි එදා ආනන්ද හාමුදුරන්ට ආයමත් බුදුරජාණන් වහන්සේ කියල දුන්න. ඒ ආනන්ද හාන්දුරන්ගේ පොරොන්දුවක්. ඒ නිසා බුදුහාමුදුරන්ගේ ධර්මය සම්පූර්ණයෙන් කටපාඩමින් දරාගෙනීට ආනන්ද හාමුදුර. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ආනන්ද හාමුදුරුවෝ නිතර දුක්හෙවී හඬා වැලපෙන අනේ මගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවමන් තනි වුණා. මට දැන් ශාස්තෘවරයෙක් නෑ නේද කියලා.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කුටිය මේ කුටියට ගිහින් කුටිය දොර වහගෙන බොහෝම දුක්කෙන වනේ මේ වෙලාව තතාගතයන් වහන්සේ වැඩ හිටියනං වෙන දට ආනන්ද කියලා කතා කරනවා. ආනන්ද උනු පැන්ගේෙන් ආනන්ද ඇල් පැන්ගේෙන් බුදුරජාණන් වහන්සේ කී වතාවක් මට ආනන්ද කියලා කතා කරනවා. මට අනුකම්පා කරපු මගේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑවා කිය උන්වහන්සේ දුක්වෙනවා. දැන් ධර්ම සංගායනාවට සියලු කටයුතු සූදානන් ආනන්ද හාමුදුරුව තාම දුක්කවීන්නවා ධර්මාබෝධයට වීරිය වඩන්නේ. එදා මහාකාශප මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා තීරණය කරා මේ සංගායනාව රහතන් වහන්සේලාගෙන්ම සිදු කළ යුතුයි කිය. ඒ නිසා ආනන්ද හාමුදුරන්ට සංඝය එකතු වෙලා කිව ආනන්ද ඔබ නැතුව මේ සංගායනාව නිවරදිව කරන්න අමාරුයි. ඔබයි ධර්ම බහන්්ඩාකාරිකයන් වහන්සේ. හැබැයි ඔබ කෙලෙස් සහිතව ඔබ සෝවාන් පලයට පත් වනාට තාම ඔබ තුළ ක්ලේෂ ධර්මයන් තියෙනවා. එවැනි කෙලෙස් සහිත කෙනෙක් සංගායනාය වාඩි වුණොත් අනාගතයේ කවුරු හරි බුද්ධ ශාසනයට ධර්ම විනයට චෝදනාවක් කරයි. ඔය සංගායනාව කෙලෙස් සහිත අය වාඩි වෙලා හිටිය. එක සතර අගතිය යුක්තයි පිරිසිදු නෑ කියලා කවුරු හරි ඕකට චෝදනා කරයි. ඒ නිසා පිරිසිදුව රහතන් වහන්සේලාගේ පමණක් නික්ලේශී සතර අගතියෙන් තොර උතුම් රහතන් වහන්සේලාගේ පමණක් මේ සංගායනාව සිදු කළ යුතුයි. ආනන්ද ඔබ වීරිය වඩන් ඔබ නැතුව මේක කරන්න බෑ කියලා ආනන්ද හාමුදුරන් උනන්දු කෙරෙව්. ආනන්ද හාමුදුරුව හිත හදාගෙන පුදුම වීරයක් වඩන්න පට දැන් සංගායනාව හෙට කියලා. කලින් දවසි පුද්දුම වීරියකින් භාවනා කරන්න පටන්ගත්. එහෙම භාවනා කරලා ධර්මය මෙනෙහි කරනවා සක්මනී ධර්මය සිහි කරනවා වාඩි වෙලා ධර්මය සිහි කරනවා ඉඳගෙන භාවනා කරනවා. උන්වහන්සේ තුන්යම් රාත්‍රියම ධර්මය මෙනෙහි කරමින් භාවනා කරලා හොඳ සිහිනුවනි. උන්වහන්සගේ කොටියට වැඩම කරලා උන්වහන්සේ නිදාගන්න ඇඳේ වාඩි වුනෙත් සති සම්පජන්යෙන් සිහිනුවනින්මයි. ඒ ඇඳේ වාඩි වෙලා හිස කොට්ටේට තියන්න ඇලවෙලා එක පාදයක් ඔසවලා ඇදේ ඇලවෙන්න සූදානන් වෙනකොටම හිත කෙලෙසුන්ගින් මිදිලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙන්. ඒ නිසායි ආනන්ද හාන්දුරුවන්ගේ ධර්මාවබෝධය ගැන ධර්මය සඳහන් වෙන සතර ඉරියව්වෙන් තොරයි කියලා. සතර ඉරියව් කියන්නේ සාමාන්‍යෙන් ප්‍රධාන වසයෙන් හිටගෙන ඉන්න. තිට්ටං චරන් නිසින්නවා සයානවා කිය. එක්කො කෙනෙක් හිටගෙන ඉන්න ඉරියව්වේ. එක්කො සක්මන් කරන ඉරියව්. වාඩි වෙලා ඉන්න ඉරියව්. එක්කො නිදාගෙන ඉන්න ඉරියව්. මේ තම ප්‍රධාන ඉරියව් හතර. ආනන්ද හාමුදුරුව අර ඇඳේ වාඩි වෙලා හිස කොට්ටෙට තියන් නිදාගෙනත් නෑ වාඩි වෙලත්න ඒ අතර නිදාගන්න හැරෙනකොටම හිත කෙලෙසුන්ගෙන් මිදිල රහත්තුනි. එදකොට මේ ධර්මය ගැන ගැඹුරු දැනුමක් නැති හිත වැඩෙන ආකාරය ගැන දැනුමක් නැති කෙනෙ. ඕක ඇහුනාම හිතෙනවා ඒ කොහොමද එහෙමත් පුළුවන්ද මොකක්ද ඒ ක්‍රමය කියලා. පිංහතුනේ ඒ තමයි උන්වහන්සේ සති සම්පජන්න කියලා කායනු පස්සනාය උගන්නන හැම ඉරියව්වකම උන්වහන්සේ වාඩි වුනත් හැරුණත් අතපයි දිගහැරියත් හැකිලුවත් වටපිට බැලුවත් හැම වෙලායම සම්පජානකාරී හෝති. මනස් සිහිනුවනින් සම්පජන්නින්ම ඉරියව් වෙනස්වීම සිදු කර. ඒ ඉරියව් වෙනස්වීම තුළත් අනිත්‍ය මෙනෙහි කරනවා ඒ තුළත් පංචුපාදානස්කන්ද වෙනස්වීම වටහාගන්න. ඒ නිසා උන්වහන්සේ සති සම්පජන්නයෙන් සිහියෙන් භාවනාවෙන් ධර්ම මනසිකාරයෙන්මයි කාලෙ ගත කරේ. තිං ආනන්ද හාන්දුරුව නිකිනි පෝය දවස උදෑසන උන්වහන්සේ උතු මරහත්තයට පත් වනා. උන්වහන්සේ කල්පනා කරා අද සංගායනාව ආරම්භ කරන දවස. නමුත් මං සාමාන්‍ය කෙනෙක් වගේ ඇවිදගෙන ගිහිල්ලා. මං වෙනුවෙන් සකස් කරලා තියෙන සංගායනා සභාව ආසනයේ මං වැඩ හිටියෝ. බොහෝ දෙනෙක් මගේ අරහත්තේ පිළිගන්න එකක් නෑ සමහරු කියයි ඔන්න තාම සුවාන් වෙලා කෙලෙස් සහිත කෙනෙක් ඇවිල සංගායනාය වාඩි වුණ. ඒ නිසා සංගායනාව ආරම්භ කරන්න පෙර සියලු දෙනාගේ සැකදුරු කළ යුතුයි. උන්වහන්සේ ප්‍රාතිහාරයක් පැවකින පොළොවෙන් කිමිදිලා ඉරුදි ප්‍රාතිහාරයේ හැටි ධර්මය තියෙනවා සාමාන්‍ය ජලය කිමි දෙනවා වගේ ඉරදියෙන් පොළොව ඇතුළෙන් ගිහිල තව තැනකින් මතු වෙන්න පුළුවන් කිය.
ඔබ දැකල ඇති ජලයේ වතුර පීනන අය වතුර ඇතුළෙන් ගිහිල්ලා උඩට මතු වෙන. ඒ සාමාන්‍ය ජලය තුළ කරන්න පුළුවන්. ඒ වගේ මේ සතර මහා ධාතු චිත්ත වසී ප්‍රාප්ත කරගත්ත කෙනෙකුට ඉර්දි පාද වඩලා ඉර්දි ප්‍රාතිහාර ඥානය උපදවා ගත්ත කෙනෙකුට ජලය කිමි දෙෙන වගේ පොළොවෙන් කිමි දෙන්න පුළුවන්. ජලය මත ඇවිදින්න පුළුවන් අපි පොළොව ඇවිදිනවා වගේ ඉර්දියෙන් ජලය මත ඇවිදගෙන යන්න පුළුවන්කන එක ඉරදිය සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඊළඟට අහසින් යන්න පුළුවන් කියන. ඔය වගේ නොයෙක් ප්‍රාතිහාර ඉර්දි ප්‍රාතිහාර ගැන නොපෙනී ගමන් කරන්න පුළුව නොයෙක් ප්‍රාතිහාර ගැන ධර්මී සඳහන් වෙනවා. ති ආනන්ද හාමුදුරුවෝ ඔය වගේ පොළොවෙන් මතුවනේ අර සංගායනා සභාව ආසනය ලඟින් අහසට පැන නැග්ග පොළොවෙන් ඇතුළෙන් කිමිදිලා වැඩම කරලා. අහසේ පෙළහර පානකොට සියලු දෙනා සාධකාර දෙන්න පටන්ගත් ආනන්දයන් වහන්සේ ධර්මය අවබෝධ කරලා ආනන්දයන් වහන්සේ උතුම් මරහත්වයට පත්වෙලා අද සංගායනාවට වැඩම කරේ උන්වහන්සේ නික්ලේසී කෙනෙක් හැටියට අයි කියල්. ඔය විදිහට එදා පළවෙනි ධර්ම සංගායනාව ආරම්භෝනේ නිකිනි පෝය දවසක බුදුහාන්දුරු පිරිනිවම් පාල හරියටම මාස 3ක් ගෙවිච්ච තැන. එදා පිංගතුනේ සංගායනාවේ මූලිකත්ව ගත්තේ මහාකාශිප මහරහතන් වහන්සේ. උන්වහන්සේ මූලිකත්වය ගත්ත ආනන්ද හාමුදුරුව 84,000ක ධර්මස්කන්ධි දරාගෙන හිටිය. ඒ අතර විනය ගැන විනීතර භික්‍ෂූන් අතර අග්‍රම උපාලි මහරහත්තන් වහන්සේ වැඩ හිටිය. බොහෝ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර බොහෝ ඉරදිමත් මහරහත්තන් වහන්සේලා රැසක් ඒ සංගායනාවේදා වැඩ හිටිය. මාස ගණනාවක් පුරා මෙන්න ධර්මය මෙන්න විනේ මෙන්න බුද්ධ ශාසනය කියලා මාස 7ක් මේ ධර්ම සංගායනාව එක දිගට පැවැත්වනා සප්ත පරණී ගුහාව ඉදිරිපිට. පිංහතුනි ඒ වගේම මේ පෝයෙන් ඔබ දන්නවා නිකිනි පෝය දවසි තමයි මේ වර්ෂයේ සාමීන් වහන්සේලා සංඝ සම්මුතියෙන් වස් සමාදන්වීමේ කටයුතු යොදාගෙන තිය. දැන් බොහෝ වෙලාවට ඔබ කවුරුත් දන්නවා සාමාන්‍ය වස් සමාදන් වෙන්නේ ඇසල පෝයට. හැබැයි මේ වසරේ එක මාසකට පෝය දෙකක් යෙදීම නිසා නිකිනි පෝයට සංඝ සම්මුතියෙන් භික්‍ෂූන් වහන්සේලයි කටයුතු යොදාගෙන තියෙන. දැන් සාමාන්‍යෙන් එකැන ස්වාමීන් වහන්සේලා මේ වස් සමාදන්වීම ගැන ඔබට වර්තමානය අපි දන්නවා අදටත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශික්ෂා ගෞරවයෙන් යුක්තව ධර්ම ගෞරවයෙන් යුක්තව කටයුතු කරන ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා ලෝකෙ කොහේ හිටිය සමහරලාවට දැන් අද ගත්තහම අපේ රටේ තියෙන කාලගුණික වෙනස්සේ ලෝකෙ තව රටවල් වල තියෙන දේශගුණික කාලගුණික වෙනස්සේ අවුරුදු 2500 ගානකට පෙර බුදු හාන්දුරු වැඩ හිටිය දඹදිව තිබ්බ කාලගුණෙන් නෙමේ. එදකොට එදා වැස්ස කාලයනකොට අදටත් ඉන්දියාවේ ඒ ප්‍රදේශවල සාමාන්‍යෙන් අවුරුද්ධ මාස 3ක් වගේ කාලයක් දීර්ඝ වසයෙන් නිතර වැසි ඇදහැලෙනවා. එතකොට හැබැයි අදගත්ත හම අපට එහෙම නැති වුණත් අපි ඒ වස්කාලෙ වස් සමාදන් වෙනවා. කෙනෙකුට බොහෝ දෙනෙකුට හිතෙන්ට පුළුවන් ඒක අදට සුදු සුද. ඒක ඒ කාලෙ බුදු හාන්දුර අද හිටියනම් ඕක වෙනස් කරයි. ඔය වගේ නොඒ අදහස් ප්‍රශ්න මේ වස් එලබීම ගැන බොහෝ දෙනෙකුට ඇතිවෙන ස්වභාවයක් අපි දන්න සමහර වහනො අපේ. පිංහතුනේ අදටත් භික්‍ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂාවක් පැනෙව්වද ශාස්තෘ ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන් ඒවා ඒ විදිහට ආරක්ෂා කරගෙන අවිච්චින්නව මේ සංඝ පරම්පරාවලේ ආරක්ෂා කරගෙන රැකගෙන පවත්තගෙන යන. ඒ බුදුරජාණන් වහන්සේට ධර්මයට තියෙන ගෞරවය තුළ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරා ආනන්දය අනාගතයේ සංඝ සම්මුතියෙන් කාලානුරූපීව කුද්දානු කුද්ද ශික්ෂාපද වෙනස් කරගන්න තතාගතයන් වහන්සේ අවසර දෙනවා කියලා සංඝයාට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පිරිනිවන් මච්චකේ දේශනා කරන මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අනාගතයේ කාලයට අනුවද සමහරයව තියෙනවා ඒ කාලයට අනුව ඒක වර්තමානි කාලයට යම් නොගැලපීම් සිද්ධ වෙන්න පුළුවන්.
එදා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද පනවනකොට මේ ශික්ෂාපද අතර තියෙනවා ආදි බ්‍රහ්මචරයේ ශික්ෂාපද නිවනට උපකාර වෙන ශික්ෂාපද. ඊට අමතරව තියෙනවා ආවි සමාචාරික ශික්ෂාපද. ඒ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවන්නේ නොපැහැදුණුවන්ගේ පැහැදීමටත් පැහැදුණුවන්ගේ විපුල භාවය පිණිසත්. ඒ කාලය ඇතිවෙච්ච නොෙක් සමාජ ප්‍රශ්න මිනිස්සුන්ගේ විශ්වාස මේවත් එක්ක මිනිස්සුන්ට අකුසල් ඇති නොවෙන්න ඒ වගේ හේතු මත බුදුරජාණන් වහන්සේ යම් යම් ශික්ෂාපද පනවල තියෙන. එතකොට ඒ අතර සමහර දේවල් අදට ගැලපෙන් නැතිවෙන්නත් පුළුව. නමුත් බුදුරජාණන් වහන්සේ නිසා පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කර ආනන්දය කාලානුරූපයේ ඒ කාලයට ගැලපෙන විදිහට ඇතැම් කුද්දානු කුද්ද ශික්ෂාපද කුඩා ශික්ෂාපද සංඝයාට සංඝ සම්මුතිය වෙනස් කරගන්න තථාගතයන් වහන්සේ අවසර දෙනවා කිය. නමුත් පිංහතුනේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ඔබ දන්න ආනන්ද හාමුදුරුව සෝවාන් වෙච්ච කෙනෙ. ආනන්ද හාමුදුරුව බොහොම සංවේදී. මහා පරණිබ්භාන සූට්‍ර සඳහන් වෙන ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ බොහෝ දුකසේ උන්වහන්සේ හඬා වැළපෙනවා. එක අවස්ථාවක තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචක වැඩඉඳ ලහනවා කෝ මහනිනි මේ ආනන්දකෝ ආනන්ද හාමුදුරුව කුසිනාරාවේ එක පැත්තක විහාරගේක පිටිපස්සට ගිහිලා උළුවස්සකට හේතු වෙලා හොඳටුවම හඬා වැළපෙනවා. අනේ මට අනුකම්පා කරන මගේ ශාස්තෘන් වහන්සේ දැම් පිරිනිවන් පානව මට කාගේ පිහිටක්ද. ඒවෙලේ බුදුරජාණන් වහන්සේට භික්‍ෂූන් වහන්සේලා දැනුන් දුන්නා ස්වාමීනි භාගතුන් වහන්ස ආනන්දයන් වහන්සේ අර අත්තන විහාර පිටි පස්සේ උළුවස්සකට හේතු වෙලා හඬා වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ අදලම් මහනෙන ආනන්දට මගේ වචනයෙන් එන්න කියන්න තථාගතයන් වහන්සේ අමතනවා කියලා ආනන්ද එක්කරගෙනෙන් භික්‍ෂූන් වහන්සේලා කියලා ආනන්ද හාමුදුරන් එක්කරගෙනාව. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ දේශනා කරා නේද. සබ්බේහි මේ පියෙහි මනාපේහි නානා බහෝ විනා බහෝ. මේ ලෝකෙ සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා. මේක අනිත්‍යයි කියල දේශනා කරා නේද. ආනන්ද හිත හදාගන්න ධර්මය සිහි කරන්න. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දුරන්ගේ ගුණ අර සංඝ අතරෙදි කියන මහණෙන අතීත බුදුවරුන්ට මේ ආනන්ද වගේම අග්‍රෝපස්ථායකයන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙන. වර්තමානි තථාගතයන් වහන්සේටත් මේ ආනන්ද කල්ප ලක්ෂ ගනම් පිරුම් පුරාගෙනාපු කෙනෙ බුදුහාන්දුරන්ට උපස්ථාන කරන්න. අනාගතයේ යම්තාක් බුදුවරු මේ විශ්වය පහළ වෙනවාදේ බුදුවරුන්ටත් මේ ආනන්ද වගේම පින් ඇති කෙනෙක්ගේ ඒ ශාසන තුළ ලැබෙනවා. මහනෙන මේ ආනන්ද තව නොබෝදිනකින් සියලු කෙලෙසුම් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කරා. එතකොට ආනන්ද හාමුදුරුව දුකෙන් හිටපු නිසා ඒ වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න වෙලාවේ ආනන්ද සංඝ සම්මුතියෙන් කුඩා පුද්දානුකුද ශික්ෂාපද වෙනස් කරගන්න කියලා කිව්වත් ආනන්ද හාමුදුරන්ට බැරි වුණා. ස්වාමීනී මොනවදේ කුද්දානුකුද ශික්ෂාපද කියලා හරියට වෙන් කරලා දැනගන්න අමතක වුණා. ඉතින් පළවෙනි ධර්ම සංගායනාවේදී ආනන්ද හාමුදුරුව සංගායනා සභාවට වැඩම කරත් සංඝයා ආනන්ද හාමුදුරුවන්ට සංගායනාව පටන්ගණ්ඩ පෙර චෝදනා පහක් කෙල්ල කරලා තියෙන. එක ධර්මය සඳහන් වෙන විනය ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඒ චෝදනා පහට ආනන්ද හාමුදුරන්ට නිවරදි භාවය ඔප්පු කරන්න වනා මහරහතන් වහන්සේලා ඉදිරි. ඊට පස්සේ තමයි සංගායනාව ආරම්භ වුණේ. එක චෝදනාවක් තමයි ඔය චෝදනාව. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ආනන්ද සංඝ සම්මුතියෙන් කාලානුරෝපීම කුද්දානුකුද්ද ශික්ෂාපද වෙනස් කරගන්න කියලා ආනන්ද හාමුදුරන්ට සිහි කරා. හැබැයි ආනන්ද හාමුදුරුව ඒක හරියට අහල දැනගත්තේ නෑ. ඒ වෙලේ ආනන්ද හාමුදුරුව නිදහස්සට සංඝයා ඉදිරී කරුණු කියන ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලා මං ගොඩක් සංවේදී වෙලා හිටිය. මට දිසාවල් පවා වැටහෙන් නැතුව ගියා. ඒ නිසා මට ඒක ඒ වෙලා බුදුහාන්දුරන් අහලා විස්තර ඇතුව දැනගන්න මට බැරි වුණා. මගෙන් වැරැද්දක් වුණා කියලා සංඝයා සම්මත කරනවනම් සංඝයා මට සුදුසු දඩුවමක් පමුණුවන්න කිය.
ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ව නිදොස් කොට ඒ චෝදනාවෙන් නිදහස් කරනවා. හැබැයි ඒ වෙලාවේ දැන් කුද්දානුකුද්ද ශික්ෂාපද මොනවද කියලා සංඝයා අතර එක එක අදහස් ඇතිවෙන්න පටන් ගත කොටසක් කියන්න ගත්ත මේ ශාසනය තියෙන සතර පාරාජිකා ඇරෙන්න්න ඉතිරීව කුද්දානුකුද තව කොටසක් කියන්න ගත්ත සතර පාරාජිකා සංගාධිසේ සෑරෙන්න්න ඉතිරීව කුද්දානුකුද එතකොට ඔය වගේ එක අදහස් ගොඩක්කා මේ සංගායනාව මූලිකත්ති ගත්තේ මහාකාශිප මහරහතන් වහන්සේ උන්වහන්සේ ඒක මතිකව තීරණය කරා සංඝ සම්මුතියෙන් අපි බුදුරජාණන් වහන්සේ යමක් පැනෙව්වද අපි ඒ ශික්ෂාපද ඒ විදිහටම සංඝ සම්මුතියෙන් වෙනස් කරගන්න කාලයට අනුව වෙනස් කරගන්න කියල බුදුහාන්දුර දේශනා කරත් අපි ඒවා ඒ විදිහටම ගෞරවයෙන් ශාස්තෘ ගෞරවයෙන් විනේ ගෞරවෙන් ධර්ම ගෞරවේ ඒ ශික්ෂාපද ආරක්ෂා කරගෙන අනාගතයට අරගෙන යමු කියලා සංඝයා ඒක මතිකව සම්මත කරගත්ත. එතකොට ඔය නිසා තමයි අදටත් දැන් අද මොකද මේ ගැන ඔබට විස්තර කරලමං කියන්නට කල්පනා කරේ දැන් සමහරු අපිනුත් අහනොහාන්දුරන්නේ අද කාලේ ඉතින් වස් පවාරණය කරලා කටින පින්කම් පටන්ගන්න කොටන වහින්න ගන්නේ. අද කාලේ ඉතින් හරියට වැස්ස නැති කාලෙන මේ කාලේ වහින්න ඉතින් ඇයි මේ වස් සමාදන් වෙනි තොට ඔයි වගේ නොෙක් ප්‍රශ්නයනවා. මතකතියාගන්න භික්‍ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අහල නෙමේ. භික්‍ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදා යමක් පැනෙව්වද ඒක අදටත් ශාස්තෘ ගෞරවේ තුළ අදටත් ඒ විදිහටම උන්වහන්සේලා පිරිගෙන බුදුහාන්දුරන්ට ගෞරවයක් පසේ වස් සමාදන් වෙනවා. විනේ ගරු කරන කෙනෙ ධර්ම විනේ ගරු කරන භික්ෂුවක්. දැන් ඒකෙදී වස් ආරාධනා කිරීම ඔබ දන්නවා සාමාන්‍යයෙන් වස් ආරාධනා කරනකොට අපි ඒව කාලයක්ත් එක්ක යම්යම් වෙනස්කං වෙලා තියන දැන් අදටත් බොහෝ වෙලාවට බුදුහාන්දුරන්ගේ කාලෙ මේ කටිනය කියන විනේ කර්මය භික්‍ෂූන් වහන්සේලා සතු උන්වහන්සේලාට චීවරයක් ලැබුණට පස්සේ ඒ චීවරයේ පෝයසීමාවට අරගෙන ගිහිල්ල වස් සමාදන් විච්ච භික්‍ෂූන් වහන්සේලා සංඝ සම්මුතියෙන් සුපේසල ශික්ෂාකාමී වස්කාලය තුළ හොඳට ගුණ ධර්ම රැකගෙන කටයුතු කරපු භික්‍ෂුවට මේ චීවරයේ පවරණ විනේ කර්මය තමයි කටිනය කියලා කිය. අද ගත්තහම අද කටින පින්කං ගොඩා ඒක ඉහලට ඇවිල්ල තවතව අංග එකතු වෙලා අද ලොකු උත්සවස්ශ්‍රියයෙන් සිදු කරන අවුරුද්දේ පන්සල්වල සිදු කරන විශාලම උත්සව පින්කම බවට පත්වෙන තියෙන. මේ එකේ අංග පෙරහැරවල් ඒ පෙරහැරවල් සමහර කටින පෙරහැරවල් දළදා පෙරහැර වගේ අලි ඉන්නවා නොයෙක් විදිහට මේක දියුණු ඒකෙන යන. එතකොට ඒව පසු කාලීනව අපේ සමාරු සද්ධහා වැඩිකමට එක අංග එකතු කරලා මේක කාලයක්ත් එක එකතු වෙච්ච දේවල්. වස් ආරාධනා කිරීමේදී සාමාන්‍යෙන් ආරාධනා කළත් නොකළත් මතකතියාගන්න භික්‍ෂූන් වහන්සේලා වස් සමාදන් වෙන්නේ ධර්ම විනේ සඳහන් වෙන බුදුහාන්දුරන්ගේ ධර්මය විනේ සඳහන් වෙන ඒ ශාස්තෘ ගෞරවේ ඒ සංඝ පරම්පරාවෙන් පවත්වගෙන යන චාරිත්‍රයක් එක. එතකොට එතනදි දායකයෝ ආරාධනා කළත් නොකළත් භික්‍ෂුව වස්කාලයනකොට තමන්ට සුදුසු තැනක තමන් වස් සමාදන් වෙන. ඒ වස්කාලි ගත කරන්න කෙනෙක් සමහරට තෝරගන්න මම මේ වස්කාලි මෙන්න මේ ආරාම මේ කුටිය මේ ස්ථානය මුල් කරගෙන වස්කාලය තුළ මේ වස්මාස තුනම වස් සමාදන් වෙනවා. ඉමස්මින් විහාරි එත් මේ විහාර භූමිය මං මේ වස්කාලය තුළ වස් සමාදන් වෙනවා කියලා අධිෂ්ඨාන කරගන්න. එතකොට ඒකෙති ආරාධනාවක් ලැබුණොත් ඒ ආරාධනාව තුළ විමසල බලනවා මට මෙතන මේ ආරාධනාවට අනුව මට මෙතන සුදු දැන් නුසුදුසු තැන්වල ආරාධනා ලැබෙන්න්නත් පුළුවන්. තමන්ගේ සීලාදී ගුණ ධර්මවලට හානියක් වෙනවද මගේ සද්ධාදී ගුණ ධර්ම මට මෙතන වැඩෙන තැනක්ද රාගදේශ මෝ හැවිස්සෙන තැනක්ද සංසිදෙන තැනක්ද මගේ පැවිදි ජීවිතයට ධර්ම විනයානුකූලෝ මේ ගත කරන ජීවිතයට මට මෙතනින් අනුග්‍රහයක්ද අනතුරත්ද තියෙන්නේ. එතකොට ඔය විදිහට විමසල බලලා උන්වහන්සේලා ආරාධනාව පිළිගෙන ඒ වස් ආරාධනාව පිළිගන්න.
එහෙම කවුරුත් ආරාධනා නොකළොත් සාමාන්‍යෙන් කැලෑවල්වල ඉන්න හුද කලාය භාවනා කරන මහ වනාන්තර ඇසුරු කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේලාට කවුරුත් කැලේට ගිහිල්ල මේ කුටිය වස් අසන්න කියලා ආරාධනා කරනුවන් නොවේ. හැබැයි උන්වහන්සේලා තමන් වැඩ ඉන්න ගල්ලෙන හරි තමන් ඉන්න කුටියක් හරි ඒ වෙනකොට තමන් සූදානන් කරගෙන සමහරලාට බුදු හාමුදුරු පෙන්න්නන කවුරුත් ආරාධනා නොකළත් භික්ෂුවක් පුංචි කුටියක් එක්ක සකස් කරගන්න සුද්ධ පවිත්‍ර කරගන්න ගල්ලෙනක් හදාගන්න මං මේ වස් කාලයනකොට මෙන්න මේ භූමිය මේ ගල්ලෙන මේ කුටිය මුල් කරගෙන මං මේ ස්ථානයේ වස් සමාදන් වෙනවා. එතකොට ඒ විදිහට තමන් අධිෂ්ඨාන කරගන්න. හැබැයි වස් ආරාධනය අද බොහෝ පන්සල්වල බොහෝ ආරණ්‍යවල බොහෝ පින්කං ලෝක පුරා බොහෝ වෙහෙර විහාරස්ථානවල අද වෙනකොට ගත්තහම ආරාධනා කිරී සමහරු අවුරුදු ගානකට සැලසුම් කරලා තියෙන අපි ලබන අවුරුද්ධ අපි ඊළඟ අවුරුද්ධ අපි 2025 අපි 2030 ඒ වගේ කණ්ඩායම් බෙදිල දැනටම සූදානමගෙන අපි තමයි වස් ආරාධනා කරන්න අපි තමයි වස් ආරාධනා කරන්න කියලා බොහෝ පිරිස සැදහැවතුන් එක බොහොම ගෞරවේ විශාල පිනක් හැමකද කටින පින්කම ගැන ධර්මය අටමහා කුසල් අතර මේක විශාල පිනක් හැටියට පෙන්න්නනවා. එනිසා බොහොම සද්ධාවෙන් ආරාධනා කිරීම කටයුතු කෙරෙන. එතනද ආරාධනා කිරීම් පවා බොහෝ වෙලාවට අද සමහරුවර වැසි ගොටු සකස් කරනවා කියලා බොහොම ලස්සනට එක සකස් කරලා මල්දාලා නොයි පිළිකරත් එක්ක පූජා කිරීම් සිදු කරනවා. විශේෂෙන් බුදු හාමුදුරන්ගේ කාලයෝ බහල ඇති විසාකාව තමයි මේ වස්සාරාධනා කරන්න මුල්වෙච්ච වැසි සල පූජා කිරීම සිදු කරේ. මේක සඳහන් වෙනවා ඒ කාලේ වැස්ස කාලෙ මහා වරසාාවක් ඇදහැලිච්ච දවසක භික්‍ෂූන් වහන්සේලා එලියේ තෙමිලා දැන් උන්වහන්සේලා අර වැස්ස එලියේ කොටසක් අලුත පැවිදිච්ච සාමීන් වහන්සේලා පිරිසක් පොඩි හාමුදුරුවෙන් නැති උන්වහන්සේලා එලියේ නානව හැබැයි උන්වහන්සේලාට ඔබ දන්නවා මුල් කාලි බුදු හාමුදුරුව තුන් සිවුර ඒක ඇන්න දෙපට සිවුරයි තනිපොට සිවුරයි අඳන චීවරි ඔන්න ඔයි තුන් සිවුර තමයි බුදු හාමුදුරුව විනේතුළ පනවලති. එදකොට ඒ වෙනකොට වෙනම නාන්න කියලා නානකඩයක් තිබුන්නෑ. තින් උන්වහන්සේලා සාමාන්‍යෙන් ඒ කාලේ අර වැස්සේ අර සිවුරක් නැතුව උන්වහන්සේලා වැස්සේ තෙමී කියෙන නාන්න. විසාකාව ආරාමයට හදිස්සී ආපු වෙලාක විසාකාව දැක්ක මේ පොඩි හාමුදුන් මේ කවුද මේ නිගන්ටයෝවත්ද කෙ එක පාට හොයාගන්න බැ නිගන්ටයොත්තින්නවා ඒ වගේ මේ වැස්සේ තෙමීගෙන කවුද මේ කියල කල්පනා කළ ආපහුගිය. පස්සේ ආයමත් ඇවිල්ල දැනගත් අනේ මේ පොඩි හාමුදුරල මේ ආරාම හිටපු සාමීන් වහසල මේ වැස්සේ මේ තෙමීගෙන උන්වහන්සේලා පැම් පහස් වෙලා තියෙන වහින කොටෙලි. ඒ වෙලාවෙ තමයි බුදුරජාණන් වහන්සේගේ ඉල්ලියමක් කරන්න සාමීනි භාගතුන් වහන්ස මේ වැස්ස කාලේ මේ භික්‍ෂූන් වහන්සේලාට පැම් පහස් වෙන උන්වහන්සේලාට ප්‍රයෝජනය පිණිස වැසි සලු පූජා කරන්න මට අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ එක පිළියගෙන වැසි සල පූජා කරන්න අවසර දුන්න. එදකොට සාමාන්‍යයෙන් අද වස් ආරාධනා කර දිස්වාමීන් වහන්සේලාට මේ වැසි සලු පූජා කරලා වස් ආරාධනා කිරීම එදා ඉඳං අපේ සම්ප්‍රදායත් එක්ක චාරිත්‍රයක් හැටියට පැවතගෙනෙන ක්‍රමයක් තියෙන. තිය නිසා වස් ආරම්භ කරන ඒ සාමීන් වහන්සේලාට බොහෝ පින්වතුන් පෝය දවසේ අවසානයේ සමහරලාවට වන්දනා කරලා බුද්ධ වන්දනා කරලා බොහොම ලස්සන්ට සකස් කරලා ඒ නානකඩ වැසි සල්ලු සමඟ වැසි සලු පූජාවත් එක්ක වස්සාරාධනා කිරීම කටයුතු අදස් සිදු කෙරෙන. තින් ඔය වගේ කටයුතු ශාසනික කටයුතු බොහොමයක් යෙදෙන. උතුම් පුන් පොහෝ දවසක්. තියනිසා පිංහතුනය පෝය දවස කියලා කියන්න විශේෂෙන් මතකතියාගන්න අෂ්ඨාංග උපෝසත සීලයේ සමාදන් වෙන බුදුහාන්දුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා අනුගමනය කරන දවසා. නිති පන්සිල් බුදුහාන්දුරු පෙන්ව බුදුහාන්දුරන්ගේ ගිහි ශ්‍රාවකයෝ නිත්‍ය සීලේ වෙන්නේ පංචසීලය. ඒ කාලෙ සතර පෝයට උපෝ සතේ රමාදන් වෙලා තියෙන. ඔබ බලන්න අද වර්තමානය බොහෝ වෙලාවට අපිට සතර පෝයට සිල්ගන්න අය හොයාගන්න අමාරුනත් මීට පරම්පරා දෙකතුනක් එහා ඔබෝවෙල බලන්න. ඔබේ ආච්චිලා සීයලගේ කාලෙ ඔබේ මුතුන් මිත්ත ගැන හොයලා බලන්න. ඉස්සර ගමේ පන්සල්වල සතර පෝයට සිල්ගත්ත ගමේ උපාසක මහත්තුරු උපාසකම්මල හිටිය. ඒ අය උදේ පාන්දර පන්සලේ ලොකු වැඩසටහනක් තියෙන්න්න ඔන්න
ඒ අනිත් පෝය දවස්වලට සතර පෝයට පන්සලට ගිහිල ස්වාමීන් වහන්සේකින් උදේම සිල් සමාදන් වෙලා ධර්ම ශාලාව තියෙනවා, බෝ මළුව තියෙනවා, චෛත්‍ය මළුව තියෙනවා, තමන් පින් කරගන්නවා, බණ භාවනා කරනවා, බණපොත් කියවනවා, ස්වාමීන් වහන්සේලා ඇසුරේ ධර්ම සාකච්ඡා කරනවා. එදා දවස පුරා උතුම් ගුණධර්ම රකිනවා වෙනදට වඩා. වෙනද ගිහි ශ්‍රාවකයකුට වඩා පෝය දවසක උපෝසතය කියන්නේ බ්‍රහ්මචාරීව උතුම් මහරහතන් වහන්සේලා මෙනෙහි කරමින් උන්වහන්සේලාට ආරක්ෂා කරපු උතුම් ගුණධර්ම ආරක්ෂා කරන දවසක්. තිය නිසා පිංහතුනි අද සතර පෝය කෙසේ වෙතත් විශේෂයෙන් පසොලොස්සක පෝය දවසටවත් උතුම් උපෝසත සීලයක් සමාදන්වෙන් ඔබ දක්ෂ වෙන පුරුදුවෙන් මේක පුරුද්දක් කරගන්න. කුසලේට අපේ හිත පුරුදුනාට පස්සේ හිත කුසලේ තුළ පුරුද්දක් හැටියට කුසලේ වැඩෙන්න්න පටන්ගන්න. වැඩක් පටන්ගන්න යමාරු මේ හිතේ ස්වභාවය විඤ්ඥානි ස්වභාවයම. අපි පිනක් කරනකොට හිත එක පාට ඒකට කැමති වෙන්න මොකද හිත පුරුදු වෙලා තියෙන අකුසලේට. මතකතියාගන්න මේ සංසාරික විඤ්ඥානය දීර්ග සසරේ කුසලේට පුරුදු වෙච්ච විඤ්ඥානයක් නෙමේ අපි මේ සසරි අරගෙනයන්. ලෝභ, දවේශ, මෝහ කියන අකුසල් එක්ක. මේ දීර්ග සංසාර ගමනේ අපාය වැටි වැටි සතරාපාය මහගෙදර කරගෙන ගිය සංසාරික විඤ්ඥානයක් අපට තියෙන. එතකොට එවැනි විඤ්ඥානයක ස්වභාවය අකුසලේටම ඇදෙනවා මිසක් කුසලේට එක පාට හරවන්න අමාරුයි. හැබැයි කුසලේට පුරුදු කරගත්තොත්. කුසලේට ඔබේ හිත කුසලේට ඔබේ විඤ්ඥානය හරවගත්තොත් මතක තියාගන්න ඒක පුරුද්දක් ඊට පස්සේ කුසලේට ඒක පුරුද්දක් හැටියට සකස් වෙනවා. දැන් අපි ගම් මෙහෙම කවුරු හරි හිතනවා මං මේ පෝයට සිල් ගන්න. එහෙම හිතුවට උපෝසතේ සමාදන් වෙලා පෝයට සිල්ගන්නවා කියන එක වැඩේ පටන්ගන්න අමාරු. එකට ලොකූ වීරියක් තියෙනවා. එකට ධර්මය කියනවා ආරම්භකවා ධාතු ආරම්භක වීරිය ආරම්භක ධාතු කියලා කියනවා. ඊළඟට දැම් වැඩේ පටන්ගන්න අමාරු. ලං වෙනකොට හිතනවානේ අද බෑ මේ පෝයිටන ඊළඟ පෝයට ඊළඟ පෝයිදම් පටන්ගන්න ඕහොම විතන ඊට පස් හිතනවා වෙසක් පෝයිදම් පටන්ගන්න වෙසක් මගැහරුණොත් හිතනවා පොසොන් පෝයිදම් පටන්ගන්න පොසොන් එනකොට හිතන ඇසල පෝයිදම් පටන්ගන්න තුනුරුවන් පහළ වෙච්ච පෝයින හොම හිතෙනවා. එදකොට කෙනෙකුට කුසලයක යෙදෙන්න පටන්ගන්න වීරියක් තියෙනවා. ඒකට කෙන ආරම්භක ධාතු. කොහොම හරි එක දවසත් සිල්ගත්ත කියලා හිතන්න. දැන් ඒක පුරුද්දක් වසයෙන් දිගට කරන්න තවත් වීරියක් අවශ්‍ය ඒකටකට නික්කම ධාතු. ඒ පටන්ගත්ත කුසලයේ දිගට කරගෙන යන්නත් වීරියක් තියෙන්නවා. දැන් අතහරින් නැතුව මාසිකට එක දවසයින් පසලොස්සක පෝය ඊළඟ පෝයිට සිල් ගන්නවා. ඊළඟ පෝයිට සිල් ගන්න. ඊළඟ පෝයනකොට ඔන්න ඒ පෝයිට සිල් ගන්න. දැම් එක පුරුද්දක් දැම් මෙහෙම කාලයක් කරගෙන යනකොට අන්න ඔබේ විඤ්ඥානය හිත කුසලේට පුරුදු වෙනවා. කලින් සීලේට හිත පුරුදු නෑ දැන් සීලේට හිත පුරුදු වෙනවා. එහෙම පුරුදු වෙන්න ආසයි දැන් හිත හොයන්නෙම සිල්ගන්නම අවස්ථාව. දැන් දින ගැන ඉන්නේ ඊළඟ පෝය කවද්ද ඊළඟ පෝය කවද්ද. බැරි වෙලා හරි දැන් පුරුදු වනාට පස්සෙ ස්වභාවය එක දවසක් සිල්ගන්නයන්න බැරිවුණොත් මගහැරුණොත් මොකක් හරි ලෙඩක් කියලයි දැ පහුගේ කාලය අපි දන්නවානෙමේ වසංගතය නිසා හරි මාස ගණනාවක් වෙසක් පෝයට පොසෝන් ඇසල බොහෝ පෝයවල් වලට මිනිස්සුන්ට පන්සල්ලෝට ගිහිල්ලා නිදහස පින්කං කරගන්න බැරි වුණ. එතකොට අපි දන්නේ නෑ මොකක් හරි හේතුවයි ඔබේ කැමැත්තක් නොවෙන්න පුළුවන්. ස්වභාව ධර්මයෙන් පරිසරයෙන් රටේ ඇතිවෙන මොකක් හරි ස්වභාවික විපතක් ව්‍යසනයක් මේ වගේ වසංගත වුවදුර මොකක් හරි හේතුවකින් සීල්ගන්න යන්න බැරිවෙන. දැන් හිතට ලොකු අඩුවක් වගේ අනේ මට සිල්ගන්න බැරි වුණානේ අනේ මට මේ පෝයිට සිල්ගන්න යන්න බැරි වුණානේ අයෝ මට සිල්ගන්න එක මග ඇරුණ දැන් ලොකු අඩුවක් වගේ හිතට දැනෙනවා. ඇයි හිත කුසලේට පුරුදු වෙලා හිත කුසලේට ආසයි. ඒ නිසා මතක තියාගන්න කුසලේට හිතක් පුරුදු කරගත්තට පස්සේ හිත කුසලේ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා.
ඒ නිසා සිල් ගන්නවා කියන එක අමාරුවෙන් හරි පටන්ගන්න. පෝයට හරි මං උපෝසත සීලයක් සමාදන් වෙනවා කියන එක අමාරුවෙන් හරි පටන්ගන්න. ඒක දිගට පුරුද්දක් හැටියට කරගෙන යන්න අමාරුවේ. කාලයක් යනකොට ඒ ආසාාවෙන් කරන දෙයක් බවට පත්වෙන. ඊට පස්සේ එක නැතුව බැරි දෙයක් බවට පත්වේ. එහෙම තමයි හිතක් කුසලයට පුරුදු කරගන්න. මේ බණහන එකත් එහෙමයි. බොහෝ වෙලාවට ඔබම බලන්න ඔබේ ගෙවල්වල කී දෙනෙක් ඇද්ද කියලා බණක් අස්සන්න බැරි. සමහරුන්ට නිකන් කටුවනිනා වගේ බණ ඇහෙනකොට. නැකිටල යනවා. අනේ ඕ වැඩක් නෑ කියල මගහැරලා යනවා. සමහරුන්ට එක්ක බණ පටන්ගත්තකම නින්ද යනවා. ඈනුම් යනවා. ඒ කියන්න මේක එපා බණ මටනං හරියන්නෑ කියන එක තමයි පටන් ගත්ත ගමන් එක් වටපිට බලනවා අත පය දිගාරිනවා අකුලනවා ඈනුම් යනවා. කොහොම හරි එතනින් නැකිටල යනකං ඉවසුමක් නෑ සමහරට. හිත ධර්මයට නැබුරුවක් නෑ බණහන්න හිත කැමති නෑ විඤ්ඥානි පුරුදු වෙලානේ. හැබැයි යා අමාරුවෙන් හරි පටන්ගන්න. යාට යම් දවසක හිතන ජීවිතය මතකතියාගන්න සමහර බනාහාපු නැති බුදුහාමුදුරන්ට වෛර කරපු. උදේදන් තුනුරුවන්ට බැන පැනා හිටපු සමහර චරිත එක බණපදේ මුළු ජීවිතය වෙනස් වෙලා තියෙනවා. කෙනෙකුට එක ගාථාවක් ඇති ජීවිතය වෙනස්වෙන්. තමන්ගේ මුළු ජීවිතයම වෙනස් වෙන බණපදය කවද කොතන අපිට ඇහෙද දන්නේ. මේ ධර්මී තියෙන ආශ්චරයකයි. සමහරය ඔහොම ඉන්නකොට හදිස්සියේ හරි එක්ක වාහනය යනකොට එක්කු තමන්ට ප්‍රශ්නයක් ආපු වෙලාවක ජීවිතේ පාවෙච්ච වෙලාවක ඔන්න කවුරු හරි කියන නිසා හරි බණක් අහන්. එක බණේ මුළු ජීවිතයම වෙනස් වෙනවා. ඊට පස්ස දිගට බණහන්න පටන්ගන්න. කාලයක් බණහගෙන යනකොට දැන් ඒක පුරුද්දක් වෙන. එහෙම පුරුද්දක් වුණාට පස්සේ දැන් කුසලය විඤ්ඥානයට පුරුදු වෙලා. දැන් එක දවසක් බණහන්න බැරිවුණොත් ලොකු අඩුවක් වගේ අයු අද මට බණටිකහ ගන්න බැරිවුණානි. අනි අද මට බණහන්න බැරිවුණානි අයෝ මට අද බණ මගඇරුණනි අද මට හරියට බණක් අහන්න බැරිවුණා. දැන් ලොකු අඩුවක් වගේ දැනෙනවා. ඇයි විඤ්ඥානය කුසලයට පුරුදු වෙලා. ඒ නිසා පිංහතුනි හැම දේකට මොහොමයි. දන් දෙන එකත් ඔය වගේ. භාවනා කරන එකත් ඔය වගේ සමහරුන්ට භාවනාව පටන්ගන්න හරිම අමාරුයි. සමහරු කැමති බනාව විතරක් අහන්න පින්කං කරන්න පෙරහැරවල් යන්න සාදු කියන්න මල් පූජ කරන්න වටවන්දනාවයන් හරි කැමති බස්වල නැගලා ඔය වන්දනාවේ රවුමේ ඇවිදින් හරි ආසයි සමහරු. හැබැයි භාවනා කරන්න දැම්බෑ ඕ පස්සෙ කරනවා. බනාවන්න භාවනාවන බෑකින එතකොට සමහරුන්ගේ හිත භාවනාවට යොමු කරගන්න අමාරය. හැබැයි අපි හිතමු කාලිකට පස්සේ දැන් කොහොම හරි අමාරුවෙන් හරියා භාවනාව පටන්ගන්න. පටන්ගන්න අමාරුයි. අන්න ආරම්භක දාත කොහොමහරි පටන්ගන්න. ඒ පටන්ගත භාවනාව දිගට දවසට පැයි භාගයක් හරිමම් භාවනා කරනවා කියලා. දිගින් දිගට ඒ භාවනාව පුරුදු කරනවා. නික්කම දාත. අන්න එක පුරුද්දක් වසයෙන් පවත්තගෙන යන. එහෙම කරගෙන යනකොට විඤ්ඥානයට එක පුරුදු වෙනවා. ඔබේ හිත භාවනාවට පුරුද්දක් වෙන. ඊට පස්සේ භාවනාව නැතුව බෑයාට. හැමදාම දවසට පැයිභාගයක්ත් භාවනා නොකරු සමාරුවන්න උදේ පාන්දර නැකිල්ල භාවනා කරන. හැමදාම දවසට පැයක් පැයිභාගයක් හරි භාවනා කරන භාවනා කරි නැත්නම් කෑවෙනය වගේ. හිතට ලොකු අඩුවත් දැනෙන අනේ මට අද භාවනාව කරගන්න බැරිවුණානේ හයු අද මට භාවනාව මග හැරුණයි මං හැමදාම හොඳට භාවනා කර අදමට භාවනාව මග ඇරුණ. ලොකු අඩුවක් වගේ හිතට දැනෙනවා භාවනාව පුරුද්දක් කරගත්ත කෙනාට. ඒ නිසා පිංහතුනේ කුසලයට හිත පුරුදු කරන්න. අකුසලෙන් හිත වලක්ව ගන්න. ඒකයි බුදු හාමුදුරුවන්ගේ අනුශාසනාව. මතකතියාගන්න අපි මේ අහන හැම බණක්ම හැම බුද්ධ දේශනාවක්ම මේ ලෝකෙ පහළ වෙච්ච සියලු බුදුවරු මේ විශ්වයේ යම්තාක් බුදුවරු පහළ වනාද සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. සබ්බ පාපස් සකරන සියලු පාපි අකුසල්වලින් වලකින්න. කුසලස් උප සම්පදා පුළුවන් තරන් කුසල් වඩන් පින් කරා කුසලේම පුරුදු කරා. සචිත්ත පරියෝධපන තමන්ගේ හිත ස්වචිත්තය දමනය කරන්න. ඒකැන සමත විදර්ශනා භාවනාවක් ඔස්සේ තම හිත දමනය කරන්න භාවනාව.
ඒ තම් බුද්ධානු ශාසනම් මේක තමයි මේ විශ්වයේ පහළ වෙන සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. එතකොට ඔන්න ඔය අනුශාසනාව තුළ ඔබේ ජීවිතයේ පවත්ව ගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන. ඒ නිසාපි අකුසලයෙන් වලකිනවා. එක තමයි අපි සිල් ගන්න. කය වචනය මුල් කරගෙන සිද්ධ වෙන අකුසල් කයෙන් වෙනවා ප්‍රාණගාත වැරදි කාමසේවනයේදීම් හොරකං කිරීම් කය මුල් කරගෙන හිතනවා මගේ කය නිසා තව කෙනෙකුට තව සත්වයකුට මනුස්සයකුට කිසිවෙකුට හිංසාවක් නන්න ඒවා. මෛත්‍රී සහගතව කායික ක්‍රියා පවත්වන. ඊළඟට වචනින් වෙන අකුසල් බොරු කේලම් පරුස වචන හිස් වචන වචනෙන් කොච්චර මිනි මරන්න පුළුවන් වචනය කේලම් කියලා කොච්චර රටවල් අවුලනවා. මිනිස්සු නොමර මරන්න පුළුවන් වචනය. එයා වචනෙන් සුභාසිත වචන සත්‍යවාදී වචන මෛත්‍රී සහගත වචන හැම වෙලේම හිතනවා මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා. මෛත්‍රී සහගත සුභාසිත වචන මයියා කතා කරන්න. ඊළඟට මනසින් එතකොට අරවිදිහට කය වචනී මුල් කරගෙන වෙන අකුසල් වලින් වලකිනො සබ්බ පාපස්සා කරන. සියලු පාපි අකුසා තව හිතෙනු දවේශ කරන එක අනුන්ගේ දේවල්ලට ලෝභ කරන එක ඉරිසියාව මිත්‍යා දෘෂ්ටිය දසාකුසල් අතර බුදු හාන්දුර පෙන්න්න මනසින් රැස්වෙන අකුසල් ඔය සියලු අකුසල් වලින් වලකින. ඒ වැලකුණා විතරක් නෙමෙයි හිතෙන් පරණ වැරදි හිතන්නෙත් නැතුව හිතෙනුත් ඒවා බැහැර කරන. අන්න සබ්බ පාපස්සා කරන. කුසලස්සුප සම්පදා පුළුවන් තරම් පිනට කුසලේට හිත පුරුදු කරනවා. දන් දෙනවා අමාරුවෙන් හරි දන් දෙනවා. අතහැරීම පුරුදු කරනවා. නැති බැරි අසරණයන්ට උදව්පකාර කරන දුගී මගේ යාචකයන්ට පිහිට වෙන. ඊළඟට තමන්ගේ සිතකයි වචනය මුල් කරගෙන යහපතේ සුභාසිතය යහපත් වචන කතා කරන යහපත් ක්‍රියාවල්ලොලේ දෙනවා. ජීවත්වීම පිණිස වැරදි වැඩ කරන්නේ. පිරිසිදු ආජීවයකින් යුක්ත යහපත් ජීවන රටාවක් පුරුදුවෙන්. ඒ පිනම සිහිකර කර හිත කුසලේ වඩන අන්න කුසලස් රූප සම්පදා. අකුසලෙන් වලකිනවා කුසල් වඩන. සචිත්ත පරියෝධපනත් තමන්ගේ හිත දමනය කරනවා. ඒ භාවනාවෙන් සමත භාවනාවේ විදර්ශනා භාවන සමත භාවනාවෙන් කරන්න හිත එකඟ කරනවා. පංච නීවරණ යටපත් කළ හිත කුසල අරමුණක් තුළ එකඟ කරනවා. සමතය. විදර්ශනාවෙන් කරන්න හිතේ තියෙන රාග දේශ මෝහාදී සියලු කෙලෙසුම් ප්‍රහාණය වෙන විදිහට ධර්මාබෝධයට අවශ්‍ය විදිහට යෝනිසෝ මනසිකාරයෙන් අවබෝධයට ප්‍රඥාව මෙහෙවනවා. අන්න සචිත්ත පරියෝධපනම් ඒ තම් බුද්ධානු ශාසනම් මේක තමයි සියලු බුදුවරුන්ගේ මාර්ගය. මේ විශ්වයේ පහළවෙච්ච සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. ඔන්න ඔය අනුශාසනාව තුළ පිහිටලා ඔය මාර්ගයේ තුළ පිහිටලා කටයුතු කරන්න ඔබ දක්ෂවෙන්. වටිනා මනුස්ස ජීවිතයක් ඔබටත් මටත් අපි කාටත් ලැබිලතිය. දවසින් දවස මොහොතින් මොහොත ෂණයෙන් ෂණය ජීවිතය අහිමි වෙනවා. අපි මරණයට ලං වෙනවා. ගෙවෙන හැම දවසක්ම ගෙවෙන හැම පැයක්ම හැම තප්පරයක්ම හැමරයක් දවාලක්ම අපි දවසින් දවස මරණයට ලං වෙන. අපි දන්නේ කවද කොතන කොයි මොහොතේ හුස්මටිකයිද අපි කවුරුත් දන්න. ඒ නිසා අප්‍රමාදීවෙන් බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචන නිතර හිතන් වයිදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ හැමදේම හටගෙන පැවතිලා නැතිවී යන ස්වභාවින් යුක්තයි. අප්‍රමාදයන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්න. ඒක තමයි අපි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි. එදා පිරිනිවන් මංචිකයේ තුළ පිරිනිවන් පාන්න පෙර දෙව්මිනිස් ලෝකයාට දේශනා කරපු අවසාන බුද්ධ වචන. ඒ බුද්ධ වචනය නිතර සිහි කරන්න නිතර හිතට ගන්න. ඒ බුද්ධ වචනය තුළ ඔබේ ජීවිතය අප්‍රමාදීව පුරුදු කරගන්න. තිං අද ඔබේ ජීවිතය තුළ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගෙන ඔබ අප්‍රමාදී වෙන්න මම සියලු පාපි අකුසල් දුරු කරන්න වීරිය වඩන කෙනෙක් බවට පත්වෙන. මම කුසල් වඩන කෙනෙක් බවට පත්වෙන මං හිත දමනය කරගන්න. මං මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ හුස්මටික යන්න කලින් ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ෂණ සම්පත්තිය තුළ උපරිම ප්‍රයෝජන අරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න මහන්සිගන්න වීරිය වඩන
ආර්ය ශ්‍රාවකයෙක් බවට මම පත්වෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. නෙත් ධර්ම දේශනා